ජයග්‍රහී සුබ දහවලක් ඔබ හැමදෙනාටම ප්‍රාර්ථනා කරන්න කැමතියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් සංවිධානය කරන Women's National Super League 2026 ක්‍රිකට් තරගමාලාවේ අවසන් තරගයෙන් අනතුරුව ජයග්‍රාහකවන්ට ජය සංගීත ප්‍රදානයේ සමගින් අප සම්බන්ධ වන්නේ. කණ්ඩායම් 4ක් මේ තරගමාලාව නියෝජනය කළා. ඒ අතරින් අවසන් තරගයේ සදා සුදුසුකම් සම්පාදනය කරගත්තේ SLC Blue සහ SLC Green කණ්ඩායම්. ජයසංගීත ප්‍රධානයේ පළමුව දියර ආරම්භ කිරීම සඳහා ගෞරවනීයව ආරාධනය කරන්න කැමැතියි චින්තක එදිරිමාන්න මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී ඔබතුමන්ගේ අතින් අපි මේ ජයසංගීත ප්‍රධානයේ පළමුව දියර ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. එතකම අපි පළමුවෙන් සූදානමින් අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව play of the finals තිරණාත්මක අවසන් මහ තරගයක ලකුණු 95ක් ලකුණු 92ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවට ප්‍රතිවාදී කණ්ඩායම කොටු කර ගැනීමේ මෙහිමේ ප්‍රධානතම වගකීම ඉෂ්ට කරන්නේ ඇය. පන්දුවාර 4යි එක් නිලකුණු පන්දුවාරයයි ලකුණු 17කට කඩලු 4ක් දවාගත් ඕෂධි රණසිංහ SLC Green කණ්ඩායම වෙනුවෙන් එතකම පිටිකරණයේදී නොදවි ලකුණු 16ක් ලබා ගන්නට ඇයට හැකියාව ලැබුණා. අපි උණුසුම් සුබපැතුම් අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ඕෂධි රණසිංහ. ඒ විශිෂ්ට පන්දුවීමක් විශේෂයෙන් අවසන් තරගයේ වැනි තරග අත්දැකීමකින් පසුව දැන් තරගමාලාවේ විශිෂ්ටතා පෙන්වීම කළ ක්‍රීඩිකාවන්ටයි සම්මාන ප්‍රදානය සිදු කරන්නේ. ඒ අනුව තරගමාලාවේ හොඳම පන්දු යවන්නය. මේ ගණනය කිරීම අවසන් තරගයේ පෙර ආතුව මූලික වටේ තරග ප්‍රතිඵල අනුව සංසන්දනය කළ බව ඔබට දැනුවත් කරන්න කැමැතියි. ඒ නියෝජනය කළේ ටීම් රෙඩ් තරග 6කදී කඩලු 11ක් දවා ගන්න සමත්කම් දක්වූ ඇය චමෝදී ප්‍රබෝධා මුණසිංහ රෙඩ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේෂ් වීරසිංහ මහතා එම සම්මානය ලබා ගන්නවා ඇති. සම්මාන ප්‍රදාන වෙනුවෙන් අප සමග සම්බන්ධ වුණු චින්තක එදිරිමාන්න මහතාට මගේ ගෞරවනීය ස්තුතිය. දැන් අවසන් අදියරේ සම්මාන ප්‍රදානය සිදු කිරීම සඳහා මා ගෞරවනීයව ආරාධනය කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුවේ ප්‍රධානී නලින් අවොන්සු මහතාට. තරගමාලාවේ හොඳම පිටිකාරණිය. මූලික වටේ තරග 6කදී ඇගේ පිටෙන් වාර්තා වූ සමස්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 236ක්. හොඳ මිනිම ලකුණු 74ක් ලබා ගැනීම. පිටිකරණ සාමාන්‍ය 47.2ක රඳවාගෙන ප්‍රතිකර ප්‍රහාරක වේගය 114කදී රඳවාගත් ඇය Hasini Pereira, Green team captain. මම හිතන්නේ හසිනි මේ තරගමාලාවේදී ගොඩක් දේවල් වලට උත්තර දුන්නා. අපි උණුසුම් සුබපැතුම්. එන අනතුරුව තරගමාලාවේ වටිනාම ක්‍රීඩිකාව පිටෙනුත් පන්දුවෙනුත් විශිෂ්ටතා පෙන්눔 කළ ක්‍රීඩිකාව ඇය. තරග 7කදී ලකුණු 112ක් ඒත් එකම කඩලු 8ක් ඇගේ දක්ෂතාව අතරට ඒක රාශී කර ගන්නට හැකියාව ලැබුණා. ටීම් බ්ලූස් නියෝජනය කළ ඇය සත්‍ය සන්දීපනී. ඉනතුරුව ශූරතා අනුශූරතා ප්‍රදානය සඳහා මානවත වතාවක් ගෞරවනීයව ආරාධනය කරනවා මේ හා සමගින් සම්බන්ධ වන්නට චින්තක එදිරිමාන්න මහතාටත් ශූරතා අනුශූරතා ජයග්‍රහණය කළ කණ්ඩායම් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය සිදු කිරීම සඳහා Women's National Super League 2026 මෙවර තරගමාලාවේ කණ්ඩායම් 4ක් අතරින් අවසන් තරගයේදී සුදුසුකම් ලබා අනුශූරතාවයට හිමිකම් කියන්නේ හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ටීම් බ්ලූ. Well, 7,50,000 මුදල් ත්‍යාගය. ඔවුන්ට
එන අනතුරුව මෙවර Women's National Super League තරගමාලාවේ ශූරතාවයට හිමිකම් කියන ශූර කණ්ඩායම හරිත වර්ණයෙන් ගැවසීගත් කොළ පැහැයෙන් ගැවසීගත් ටීම් ග්‍රීන් හසිනි පෙරරාගේ නායකත්වයෙන් ජයග්‍රහී කණ්ඩායම් වලට අපේ උණුසුම් සුපැතුම් සම්මාන ප්‍රදානයේ සමගින් සම්බන්ධ වුණු තරගාවලි කමිටු ප්‍රධානී නලින් නවෝන්ස මහතාටත් ඒකම චිත්‍රකදිරිමාන මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් බ්ලේහි ප්‍රධානීතුමාටත් මගේ ගෞරවනීය ස්තුතිය. දැන් කණ්ඩායම් ජයග්‍රහී කණ්ඩායමට පළමුවෙන් ආරාධනය කරනවා ඔබේ සතුටත් රැගෙන ඒ ජයග්‍රහණයේ ඡායාරූපය ලබා ගැනීම සඳහා සම්බන්ධ වන හැටියට.